friends, welcome back to another gameplay video. So ඉතින් අද play කරන්න යන්නේ Horror Farm Pumpkin Head. හරි බං ඉතින් එළම අපි යමු ඇතුළට. වැඩක් නැහැ මගේ මුක්කා බයිලා තියෙනවා මචං අඩෝ. මිස්ටර් කපුටාස් අඩෝ සිරාවට මොකක්ද? අඩෝ ෂේඩ් බා. උඹට බය වෙන්න ඕනද? දුවපම් මචං. හැංගියා. කොවම්මුද? මට දැනෙනවා මම යාළ ළඟ පාත් ඉන්නා වගේ. මම ඉන්නේ මචං. දෙක්කනේ ඉතින්. ඔබ යනවද? ඵලයන්. ටග්ගාල ගියා. දොර වහුවා මචං. ගණින් සවල. මොකද්ද? වැඩක් නෑ මගේ යාළුවා දීපු මං මොකක්ද එක. අඩෝ මොකට වට්ටක්ක කාලා මේ කිරිය. බලන්න. මට දාන්න. හරිම සැහැල්ලුයි අම්මට උඩ. මොකද්ද බං ඒ උනේ? ඒ ගාරුණානේ බං අරු දැක්කම එහෙම කණ්ඩ වෙනවා. කුදින්නේ. කුදියා එන්නේ. යමං මෙහෙට. වරයකෝ වරණ මේ ඵලයයකෝ කොහොමයා මේ ඉන්නේ දැන් මාට බය වෙන්න ඕනද නේ ඵලයන් බයි යන්න මේක හාර ගන්නවද මෙයා දකීද හැරුවොත් දකීද බලමු හාරලම් බලන්න ඉතින් එහෙම බෑනේ බම් ඉතින් මේක වීඩියෝ කරලා නේ මූ යන්නේ නැහැ මොනවා කරනවද මම බලහන් ඉතින් මූ යන්නේ නැහැ මිස්ටර් වට්ටක්කයා ටක් ගාලා හාර ගනින් මචං අම්මා ඒක ගත්තේ නැහැ නේද දැක්කද අඩෝ පිටිපස්සේ ගිහන් ඉලා තියෙන්නේ දකින්න එකක් නැහැ අඩෝ දැක්කේ නෑ බං අඩෝ බටන් මේවත් තියෙනවා මූ අල්ලන්න උගුලක් හදන්න කෑලි බං කෑලි උගුලක් නෙමෙයි කෑලි තියෙනවා ඉතින් අපි මේ කෑලි ටික ගන්නයි හදන්නේ අම්මට තාපුඩ යනවා බම්මා මූ ඉන්නවා හිතන්න ඵලයන් වෙනවද යනවද අනේ ඇයි බම් මූ මෙහෙම වද දෙන්නේ විශාල හරදයක් වුණානේ මේක පලකෝ වත් උඹ වං හෙන ලෙඩක් මෙතන යනවද නේද එනවලු මචං එයා එනවලු දැන් බය වෙන්න ඕනේ දැනවා කියලා සුද බං පිළිකොට උට බය වෙන්නේ ඕ වට්ටක්කේ කෙද්ද බම් ඔය වට්ටක්කේ කොහෙද යනවද එනවා බං ගිහින් ආයෙන මොන කරදරයක්ද බං මොන ශාපයක්ද මේක නේ බං මු යන්නේ ගියාම කොතනම කැරක් ඉන්නවනේ මොන වාදයක්ද බං මේ නිකන් මේක හරගනින් බං ආඩෝ සිරාවටම තියනවා බං අපි කෑල්ල ගමු මෙයා බං මේ කෑලි තියෙන්නේ එකම තැන නෙමෙයි. ඒ කියන්නේ එකපාර ගහලා මරනවා ගියාම අය දෙවෙනි පාරද්දි මෙතනම මේ තියෙන්නේ වෙන තැනක මචං. අන්න ඒකයි සීන් එක. ටක් ගාලා හරගනින්. දුවපන්
යකෝ බම්මු අපරාධ අපිට තව කරන්න තිබ්බා වෙන බඩේ ඵලයන් බම් ඵලයන් උඹ හෙඩ්ලයිට් එක නම් මට මේ වැඩේ කරන්න හරි ලේසියි බා එකින් දිගට ඵලයන් තාම එක කෑල්ලයි බම් මු යන්නෙත් නෑ මෙතන කැරකෙනවා මොනවද යද්ද බම් මේ වීඩියෝ එකක් වෙලා යනවා බම් මේකේ හින්දා මූ තින් බං මූ වදයක් කියන කට්ටිය පහලින් කමෙන්ට් එකක් දායි යන්න ටක් ගාලා ගනිමු අපිට මචං තව එක කෑල්ලක් ගන්න තියෙනවා උගුලට තිබ්බටන් උගුල හදලා උගුලට ගමන් තව ඇමක් තියෙනවා ඔය ඇමට ඕන මචං අල ගෙඩිය මේ වට්ටක්කය බං අල කනවා බලහන්කෝ ඉතින් වට්ටක්කයක් අල කනවා එළවලුවක් කනවා දැකලා තියෙනවද උඹලා දැකලා නැත්නම් ඔන්න බලහල්ලා යයිද බං එයිද ආයේ යයිද ඒද යනවා බඩුන අයිඩෝ ශිරාවටම නෑ කියහන් මොකද අම්මට හුරුනවා කියහන් තව කෑලි දෙකයි බං හොයාගත්තේ ඒව කපන්න බං අන්න අරු ගැතේ තියෙන දෑකැත්ත වගේ අයිටම් එක ගන්න ඕනේ ඒක මචං දෑකැත්තක් වගේ හැබැයි ඒ වුණාට නේ මන්දා දෑකැත්ත තමයි ඕක මචං අපේ ගමේ මාමල වට කට්ටියක් හේනක් කොට ඉද්දී මූ හේනට ඇවිල්ලා එකෙක්ගේ දෑකැත්ත උස්සලා ඒක තමයි බං මේ තියෙන දෑකැත්ත ඉතින් මචං මං ඕක අරන් යන්නත් එක්ක තමයි ආවේ ඒත් එක්ක මචං මේ පැත්තේ පොඩි එකෙක්වත් උස්සලා මූ උස්සලා කියන්නේ ඌ ඇවිල්ලා හොරින් වට්ටක් කන්න මූ ඉතින් උස්සලා බලහන්කෝ ඉතින් උටත් කරන්න වැටෙනතුව මුගෙන් වට්ටක් උස්සන්න ඇවිල්ලානේ ඉතින් මම ඔය දෙන්න අරන් යන්න තමයි ආවේ ඔන්න ගියම තමයි මම මොක්ක ඉන්නේ මොක්ක උට යාළුවා උඹට පේනවනේ මචං මෙන්න මොයි වට්ටක්කය මූ මචං ආයි ඉතින් අමු ගවයා නෙමෙයි මචං මූ අමු වට්ටක්කය අමු ගවයා නෙමෙයි අමු වට්ටක්කය අනේ පාලක වම්මු එක පදන කරගෙනවා බං හරි වදයන්නේ පාලක පොඩ්ඩක් කරේ හා පැත්තට මේ පැත්ත පොඩ්ඩක් ලස්සන ඒවා තියෙනවා බං පොඩ්ඩක් හැට ගිහින් බලහන් උඹට බැරිද දන්නේ නැහැ මචං විනාඩියකට විතර මේ වට්ටක්කියක් වගේ විශ්සලා ගන්න එහෙම වුණා නම් එහෙම මේ වට්ටක්කිට ගහන්නේ නැහනේ මචං මරන්නේ නැහනේ එතකොට අපිට පුළුවන් පට ගාලා ගිහිල්ලා මේ වැට්ටි කරගන්න මචං විනාඩියක් තිබ්බනම් ඇති මූ නෑ බං කොහේ ගිහින්ද මන්ද අනේ මේ නෝ අනේ යන බඩු යන ටක් ගාලා හාරගනින් හරි මචං අපිට තව කෑල්ලක් හම්බ වුණා ගැම්මට ටක් ගාලා නැමිණා ටක් ගාලා අරක හාරගන්න ඕන මේ යනකම් ඉඳලා ඉතින් මචං ඒක තමයි අනිවාර්යෙන් තියනවා මචං උන්ගේ තමයි හැම තියෙන්නේ මොකක්ද අල ගෙඩිය තියෙන්නේ ඕකේ මූ යයිද ආයේද එනවා මචං එනවා මචං මූ වට්ටක්කේ කලකෝ හරි ශාවයක් අයියෝ ෂෙඩ් බං යන්නේ නෑනේ ඵලයන් මොන වදයක්ද බං බෙන් තියෙන්නේ මොන අඟුලක්ද කොහොම යන්නේ නෑනේ අයියෝ බං පලකො බං මේ වීඩියෝ එක දික්කෙනවනේ පල් අන්මට සිරි මට සිරි බං මොඩේ මොකෝ කියලා ඉස්සෙල් බං එහෙම කියන්නේ
අනේ පලකෝ කොහෙද බං වට ගහන්න ඔහේ අන්න එහෙම කියන ඇවිල්ලාද කොහෙද බං ඕක අනිවාර්යෙන් ඇත් තියනවා බං කියලා කියන්නේ නැහැ බටන් කවුද කිව්වද ඔක තියනවා කියලා මන් නන්න මේ කිව්වං මන් නම් කිව්වේ නෑ උඹලම තමයි හිතාගත්තේ ඔක තියනවා කියලා ටග්ගලේම අන්න බඩු මේක තමයි මචන් තියෙන්නේ මේක තමයි අනිවා තියනවා ඕක අන්න අරක මචං එහෙන් ඵලයක් දැක්කනේ මචං මට ණයක් කියන්න පුළුවන් බා අම්මට සිරි මූ ළඟ පාතම එනවා මචං ඌ ළඟ පාතම එනවා වගේ සද්දයක් කරන මට දැනෙනවා ටක් ගාලා ගනින් මොකද උටා එන් ගත්තේ නෑ බං ඌ එක්ක ගත්තේ නෑ ෂේප් බං මේ ඉන්නේ මට හුඩු මේක ගන්න ඒ මොකද්ද බං ඒ උනේ මොක වැටියන්කෝ මොක උන්නේ නෑ මට දැන් දැක්කොත් තමා කෙලවෙන්නේ අඩු වෙනවා බං ළඟට අන්න එහෙට ඵල අන්න එහෙට ඵල අන්න එහෙට ඵල දැහනවා මූ ළඟ පාතෙනවා ළඟ පාතම ඉන්නවා අම්මට අඩෝ හැංගියන්කෝ උටා එන්නෙත් නෑ බං ඒ ඕන වෙලාවට අම්මා හිරුමෙත් මොනවද අම්මට පෙන්නන්නේ වලත් වැඩ කරන්න පුරුදු වෙන්න එපා යකෝ ඈ මොනවා කියන්නේ මෙතන නේ වහන් ගන්න හරි මට හැංගුවා දැන් ඔන්න ඔය ඌ වට්ටක්කයා එනවා මචං ඕක කණ්ඩ අයියෝ තොර කියන්න හැදුව විතර ඔය කල්ලන්න එපා කියලා තෝ ඇල්ලුවනේ කෝබ මෙහෙනේ කෝබන් දැන් මචං ඔකත් එක්ක දුවලා බේරනවා බොරු ඕක දැන් මචං එනවා එනේ කිලගෙන ඉන්නේ දැන් මචං අපි යන්න ඕන කොහෙටද අන්න අරහෙට කොහොමද දැම්මු මේ ඉන්නේ බඩු කෑල්ල අම්මට හිටිනවා කොහොමද බා උට ඌ එන විදිහ ගැන මට පොඩි දෙයක් කියන්න හිතනවා උනාට ඒක මට කියන්න බෑ මට මොකද මේක මේ වීඩියෝ එක පොඩි උන් බලනවනේ උටා මට කොහෙද බා යන්නේ මේක පොඩි අය බලන හින්දා මචං මට ඒක කියන්න බෑ ඌ හේත් මම මෙහෙ යනවා ඌ මෙහෙ එනවද යනවා බං යනවා දැන් අපි මේක කපාගන්න ඉතින් මචං තව පොඩ්ඩෙන් කියන්න අමතක වෙනවා ඉතින් උඹලා තාමත් මේ වීඩියෝ එක බලන්නේ ලයික් කරන්නේ නැතුවද
මොකද්ද බං ඉතින් නිකන් තියන ලයික් බටන් එකනේ ඕක බලන්න මොකටද ලෝභ වෙන්නේ ලෝභ වෙන්න එපා කම්මැලි වෙන්න එපා කොහොක වෙන්න එපා ඔය ලයික් බටන් එක ඔබලා දාන්න නිකන් අම්මට හුළු වෙනවා හැංගියන් නිකන් තියන ලයික් බටන් එකනේ බං ඕක බලන්න මොකටද ලෝභ වෙන්න එපා ඉතින් බං ලයික් බටන් ඔබලා දාන්න ඒත් එක්කම සබ්ස්ක්‍රයිබ් බටන් එකත් ඔබලා දාන්න ඉතින් මචං මම පෙරීදා 1k ගැහුවා සබ්ස්ක්‍රයිබ් 1k ගැහුවා ඉතින් මට නෙමෙයි මට 2k ගහන්න සබ්ස්ක්‍රයිබ් සපෝට් එකක් දෙන්න හරි මචං මේ කපමු දැන් අපි දැක ඇත්තේ මේ දැක ඇත්ත අපේ මාමට ගිහින් දෙන්නත් ඕන කැපුවා ඉන්නම් කොල්ලෝ අපි දොර ඇදුවා දොර ඇරලා මචං ඇතුළට යනවා උන්න මට හන්දෙන් අඩෝ සිරාවට දැන් මචං කදනු වෙන්නේ අඩෝ මෙච්චර අඩු බං හදලා තියෙන ගේම් එකේ ඉතින් මචං අපි ඉස්සරහට තව ආවට පස්සේ අපි ගේම් ප්ලේ දාන්නම් එහෙනම් කොල්ලෝ අදට අපේ වැඩ ඉවරයි ගුඩ් බයි